අයිබෝන් යාළුවනේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැක්කේ දැන් මේ වෙනකොට සමාජයේ ලොකු පෙරලියක් ඇති කරලා තියෙන ලොකුම ට්‍රෙන්ඩ් එක වෙච්ච මේ වෙනකොට සෝෂල් මීඩියා සම්පූර්ණම කන පිට ගහපු මාතෘකාව. ඒ කියන්නේ වටවලතේ අලුතෙන්ම කරන ඇඩ් කැම්පේන් එක ගැන. ඉතින් මේ ඇඩ් කැම්පේන් එක මේ හදලා තියෙන මේ ඇඩ් එක මේ ඔයගොල්ලෝ කවුරුත් දන්න කෙනෙක්. ඒක එයා තමයි මේ කූඹියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරපු ලක්මාල් ධර්මවර්ධන. ඉතින් ලක්මාල් කියන්නේ කවුද කියන එක මේ සමාජ මාධ්‍ය වේදිකාවල ඉන්න අයට අලුතින් කියන්න ඕනේ නෑනේ. ලක්මාල් කියන්නේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම වැඩේ. දෙන්නේ මොකද්ද? ඒ දේ උපරිමයෙන්ම කරන කෙනෙක් තමයි ලක්මාල් කියන්නේ. ඉතින් අපිට ඒකනේ මේ දැන් මෙතෙන්දී ඕන වෙන්නේ දැන් මේ වටවල තේ කණ්ඩායම කියන දේ මොකද්ද? මේගොල්ලෝ මොකද්ද මේ සමාජයට දෙන්න හදන්නේ කියන දේ තමයි අපිට මෙතන කතා කරන්න ඕනේ. දැන් මෙයාලා කියන්නේ ළමයින් හිතන පතන දේවල් වෙනස්නේ. ඒ කියන්නේ ළමයින්ට නිදහස දෙන්න. ඒකට වැඩිහිටියෝ මැදිහත් වෙන්න එපා. ඒගොල්ලෝ කරන දේ දිගටම කරගෙන යන්න වගේ දෙයක් තමයි මේගොල්ලෝ දෙන්නේ. මම ඇඩ් එක ගැන සාරාංශය කියනවා නම් මේ ඇඩ් එකේ තියෙන්නේ මේ පවුලක් වටා තියෙන්නේ. මේකේ අම්මයි තාත්තා ළමයි දෙන්නෙකුයි තමයි ඉන්නේ. ඒකේ ලොකු පුතා ඉන්නවා. එයා සාමාන්‍ය කොල්ලෙක් ඒ වයසට කරන කොළු වැඩ ටික කරගෙන යනවා. මොකද එයා ක්‍රීඩා කරගෙන ඒව කරගෙන යනවා. හැබැයි මේ ඉන්න පොඩි පුතා එයා කරන්නේ එයාගේ වයසට කොල්ලෙක් කරන්න ඕන දේවල් නෙමෙයි සාමාන්‍යයෙන් කෙල්ලෙක් කරන දේවල් තමයි එයා කැමති. ඒක තමයි එයාගේ හොබි එක. ඒතර මේ වැඩේට අම්මා කැමති. අම්මා සෝකේ බට් තාත්තා කැමති නැහැ. තාත්තා ගේමින් ඉන්නෝ මේ වැඩේට. ඒක තමයි මේ ඇඩ් එක කියන්නේ. අන්තිමට කරන්නේ තාත්තත් ඒකට කැමති වෙලා හරි කමන්නේ. උඹ කැමති මේක කරන්න උඹ එහෙනම් මේක කරගෙන ඵලයන් කියලා ටෙඩි එක අතර ගෙනල්ලා දීලා ළමයා කැමති විදිහට කරගෙන යන්න ඉඩ දෙන එක තමයි තියන්නේ. ඒකම සමාජයටත් කියනවා රයිට් ඔයාලත් මෙහෙම කරන්න. මෙයාලට ඕන විදිහට බලපෑම් කරන්න දෙන්න එපා. ඒගොල්ලෝ පොඩි කාඩ් එකක් හැදෙන විදිහට හැදෙන්න දෙන්න කියලා. එතකොට ඒක හොඳද? එහෙම කරන එක ගැළපෙනවද? දෙමව්පියෝ කියන්නේ කවුද? දෙමව්පියන්ගේ භූමිකාව මොකද්ද? දෙමව්පිය කියලා කියන්නේ ළමයින්ට පොඩි කාලේ ඉඳන් හොඳ මොකද්ද නරක මොකද්ද කියන දේ ඔය කියන්නේ මේ නරක හොඳින් වෙන් කරලා කියා දෙන්න පුළුවන් කට්ටියක්. කියා දෙන කට්ටියක්. සහ එයාලව නිවැරදි මාර්ගයෙන් සමාජගත කරන කට්ටියක්. ඒ වගකීම් තියෙන කට්ටියක්. ඉතින් එයාලා එහෙම දැන් කියන්නේ එහෙම කරන්න එපා. ඔයා යන දේ යන්න දෙන්න. මේකෙන් මොකද්ද මේ ඇත්තටම එන්නේ? මේ එන්නේ මේ වටින් ගොඩින් එන්නේ දැන් මේ මෑත කාලේ ඉඳන් මේ දශකයක විතර කාලේ ඉඳන් මේ අපේ සමාජයට දාන්න හදන අලුත්ම පිළිලේ තමයි ඒක තමයි මේ සමරිසි කියන කතන්දරේ තමයි මේ එළියට එන්නේ කොහෙන් හරි. මේක දැන් ඉස්සෙල්ලම කවි වලින්, කතා වලින්, චිත්‍ර වලින්, චිත්‍රපටි වලින්, ටෙල් නාට්‍ය වලින් ඔහොම ඇවිල්ලා දැන් වෙළඳ දැන්වීම හරහත් ඇවිල්ලා දැන් මේක සමාජයේ සාමාන්‍යීකරණය කිරීමකට ලක් කරන්න තමයි දැන් මේ උත්සාහ ගන්නෙ. මේවට මේ සල්ලි ෆන්ඩ් කරන ආයතන ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මේකෙත් මේ කරන්නේ. මිනිස්සුන්ගේ මනසට හිමින් දානවා මේක සාමාන්‍යයි. මේවට රියැක්ෂන් ගන්න එපා. මේක සමාජ වෙන දේවල්. මේවා ලෝකේ මෙහෙම තියෙන දේවල්. මේ උඹලා නිකන් මේ අර මේ ලිම්මැඩියෝ වගේ ඉන්න එපා වගේ නිකන් අමුතු දාගෙන මේක සාමාන්‍යීකරණය කිරීමක් තමයි මේ අතර මේ වටෙන් කරන්න හදන්නේ මේවා. දැන් ළමෙක් ස්වාභාවිකවම LGBT වලට ඒ කියන්නේ මේ සමරිසි වෙනවා නම් it's okay. ඒක කිසිම ගැටලුවක් නැහැ. එයා ස්වාභාවික වේදී එයා ඒක කරගෙන යයි. හැබැයි ඉතින් එහෙමයි කියලා එයා ඒක නටන්න ඕනේ නැහැ. මේ අමුතු ඇඳුම් ඇඳගෙන පෙළපාලි ගිහිලා ඔව් මම සමරිසි මෙහෙමයි අරමයි කියගෙන මේ ඒව කරන්න අවශ්‍යත් නැහැ. එයාගේ ඒක පුද්ගලික අවශ්‍යතාවයක්. එයා ඒක කරගත්තට සමාජයට ප්‍රශ්නයක් නැතුව ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක වෙලා තියෙන සමාජයේ අනිත් අයට කරදරයක් වෙන තත්ත්වයට ඒක කරන එක නම් ඉතින් ගැලපෙන දෙයක් නෙමෙයි. දැන් මෙහෙමයි. ගෙදර අක්කා කෙනෙක් ඉන්නවා නම් එතන මල්ලි සමහරට එයා පොඩි කාලේ ඉඳන් දකින්නේ මේ අක්කාගේ දේවල්. අක්කා මේකප් දානවා, අක්කා ගවුම් අඳිනවා. එතකොට එයා ඉමිටේට් කරන්න පුළුවන් අක්කව. එයා කළා ඒ අක්කා කරන දේවල් එයා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙදර ඉන්නේ අයියලා නම් කොල්ලෝ නම් ඔක්කොම ඉන්නේ බාලම කෙනා කෙල්ලෙක් නම් ඒකී මේ අයියලා කරන දේවල් කරනවා. ෂෝට් ගහගෙන ක්‍රිකට් ගහන්න යනවා, කොල්ලු වැඩ කරගෙන ඉන්නවා. ඉතින් රයිට් ඒකත් නෝමල්. මේ දේවල් ඔක්කොම හැබැයි අවුරුදු 7ක් 8ක් 9ක් වගේ වෙද්දී ඔටෝමැටිකලි මේවා අඩු වෙලා ගිහිල්ලා එයා සාමාන්‍ය එයාගේ ශරීරයේ බයොලොජිකලි වැඩ කරන විදිහට එයා හැඩ ගහින්න ගන්නවා. එතනින් පස්සේ හිතන්න ගන්නවා. එතකොට අපි දැන් මේකෙදි කියන්නේ එහෙමවත් නැතුව පොඩි කාලේ ඉඳන්ම මේක අර මේ කිසිම රියැක්ෂන් එකක් නැතුව ඒකම කරගෙන යන්න දීපල්ලා දීලා අමුතු ප්‍රොමෝට් කිරිල්ලක් තමයි මේක කරන්නේ. ඉතින් ඒක වැරදි. දැන් මෙතෙන්දි හිතන්නකෝ ඕක නේ. දැන් ඔය දන්නවද හිස්ටීරියා කියලා මේ තියෙනවා බොහොම කියන්නේ දුර්වල මානසිකත්වයක් තියෙන ලෙඩක්. මෙන්න මෙහෙම තියෙන කෙනෙක් මේ ඇඩ් එක දකිනවා. එයා හිතනවා ඔව් හරි මම
වෙනස් කෙනෙක් තමයි සමාජයේ. මම වෙනස් කෙනෙක්. මම කොල්ලෝ කරන දේවල් නෙමෙයි මම කරන්නේ. මම කෙල්ලෝ කරන දේවල් තමයි කරන්න ඕනේ. එතකොට දැන් මට ගෙදරිනුත් එකට අනුග්‍රහය දක්වනවා නම් මම වෙනස් කියලා ඒ ළමයා ඔටෝමැටිකලි හිතන්න ගන්නවා. එතකොට මෙයාගේ මේ බයොලොජිකලි ෆෝල්ට් මුකුත් නැහැ ශරීරේ. නමුත් මෙයා මෙන්ටලි හිතන්න ගන්නවා මේක මෙහෙමයි කියන එක. ඔන්න ඔතනයි මේකේ ගැටලුව තියෙන්නේ. ඉතින් මම කියන්නේ මෙහෙමයි. ඒ මිනිස්සුන්ව මේ LGBTQ ප්‍රජාව කොන් කරන්න කියන දෙයක් කියන්නේ නෙමෙයි. නමුත් අනවශ්‍ය විදිහට සමාජයේ මේක උලුප්පා දක්වන එක වැරදි. මොකද යාළගේ පුද්ගලික දේවල් ඒවා පෞද්ගලික විදිහට කරගෙන ගියට ප්‍රශ්නයක් නැහැ. අනිත් මිනිස්සුන්ගේ ඇඟේ බලෙන් එල්ලන්න හොඳ නැහැ මේ දේවල්. ඒකෙන් වෙන්නේ සමාජයට ලොකු අනර්ථයක්. මේ ඇඩ් වලින් වුණත් ඒක තමයි කරන්නේ. මේ ටික මේ කරන්නේ මේක මේ සාමාන්‍යීකරණය කරන එක. ඉතින් මේකට ලොකු සමාජයේ ලොකු ප්‍රතිරෝධයක් දක්වනවා. ඒක වෙන්න ඕන දෙයක්. මේක ඔයා දන්නවද මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවද මේ හංගේරියාවේ 2021 දී නීතියක් ගෙනහල්ලා තහනම් කරා මේ වගේ දැන්වීම ප්‍රසිද්ධ මාධ්‍යවල කිසිම තැනක පෙන්වීම සපුරා තහනම්. ඒ වගේම එංගලන්තෙත් ඔය වගේ පොත් වගේක් ඉස්කෝලවලට දුන්නා. මේක උසාවියෙන් තහනම් කරා. ඒවා බෙදීම සම්පූර්ණයෙන් තහනම් කරා. ඒ වගේ ගොඩාක් රටවල මේකට විරුද්ධව බටහිර රටවල වැඩ කරලා තියෙනවා. ඉතින් බටහිර රටවල මේ වගේ දේවල් වලට මෙච්චර රියැක්ෂන් එකක් තියෙනවා නම් අපි මේ හොඳ මේ වෙනකොට අපිට හොඳ සංස්කෘතියක් තියෙන, හොඳ සભ્યත්වයක් තියෙන මේ ආසියාතික රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ මේවා මේ විදිහට නිදහසේ සමාජගත කරන්න ඉඩ දීලා බලන් ඉන්නවද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකට රජෙ මැදිහත් වෙන්න ඕන කාරණයක්. සමරසියාගේ අයිතියන් මේ විදිහටම තියෙද්දි එයාලා ඒවා පුද්ගලිකව කරගෙන යද්දී ඒවා අපේ මේ අනිත් මිනිස්සුන්ගේ ඇඟේ බලෙන් එල්ලන්න ඕනේ නැහැ. මොකද මේ දැන් ස්ට්‍රේට් කට්ටිය කියන්නේ නැහැ නේ. අපි ස්ට්‍රේට් කියාගෙන ඒගොල්ලෝ පෙළපාලියක් නැහැ නේ. එහෙම එකක් නැහැ. එතකොට මේවා අපේ ඉතින් මේ සමරසි කට්ටිය කියලා එහෙම බලෙන් එල්ලන්න හොඳ නැහැ. එලක මේවට උල්පන්දම් දෙන්න හොඳ නැහැ. සමාජයේ අනවශ්‍ය විදිහට මේවා උලුප්පා දක්වන්නේ නැතුව සාමාන්‍ය විදිහට මේක කරන්න කියන එක තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. බලමු අපි ඉදිරියේදී බලමු මේ සම්බන්ධව මොකද්ද වෙන්නේ, කොහොමද මේවා වගේ යුතු ආයතන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක බලමු. මට මේ දේ තමයි කියන්න ඕනුනේ. ඔයගොල්ලොත් බලන්න මොකද්ද මේකට ඔයගොල්ලන්ගේ අදහස කියන්නකෝ. ඔයගොල්ලෝ අදහස මේකට කැමතිද නැද්ද? නැත්නම් මට බනිනවද මොකද්ද කියලා බලලා ඔයගොල්ලෝ මෙන්න යට කමෙන්ට් කරන්න. ඒ දේවල් ඒක තමයි මට කියන්න ඕනේ. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.